හරි ළමයි එහෙනම් ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. එතකොට පළවෙනිටම කියන්න ඕනේ අද අපි කරන්නේ ශක්ති සංස්ථිතිය. ශක්ති සංස්ථිතිය කරලා අර විභාග ගණන් ටිකට අද යනවා. එතකොට ඊළඟ කතාව. එදා ඝර්ෂණය ඔක්කොම ටික ඉවර කරා. F සමාන ma වල කප්පි වලට කොහොමද දාන්නේ? ඒතර ස්කන්ධ කිහිපයක් තියෙද්දි ගමන් කරන්නේ කොහොමද? ඒ ඔක්කොම කරා. ඊට පස්සේ විශේෂම දේ අද දැන් මේ ඊළඟට පටන් ගන්න යන මාතෘකාව තමයි ශක්ති සංස්ථිතිය දාන එක. ඒතර ශක්ති සංස්ථිතිය දාද්දී කලින් ඒවා සම්බන්ධයක් නැත. හරිද? F සමාන මේ භාවිතය දින කලින් ඒවා සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒක මම ලින්ක් කරලා ගන්නම් දැන්. මට කිව්වා දෙතුන් දෙනෙක්ම ගිය සතිය කියන්නේ. අවසානටම තිබ්බ ක්ලාස් එකේ රෙකෝඩින් එක අප්ලෝඩ් වෙලා නැහැ කියලා තාම. මම චෙක් කරේ නැහැ. ඊට පස්සේ මම දැනුවත් කරා. අද තමයි ඒක අප්ලෝඩ් එකට දාලා තියෙන්නේ. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ශක්ති සංස්ථිතිය කොහොමද ගැටලුවක් නැහැ. F සමාන මේ යොදද්දි මම කියලා දෙන්නම්. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අද යන්න තියෙන කෙලින්ම එහෙනම් ශක්ති සංස්ථිතියට දාගන්න මාතෘකාව. ශක්ති සංස්ථිතිය. ශක්ති සංස්ථිතිය. හරි මාතෘකාව දාගන්න ශක්ති සංස්ථිතිය. දැන් අපි සංස්ථිතිකයි කියන්නේ මොකද්ද? ස්ථාවරයි කියන එක. සංස්ථිතිකයි කියන්නේ ස්ථාවරයි කියන එක. ඔඩියෝ එන්නේ මොකෙන්ද දන්නේ නැහැ. එදත් අර මේ සරබර ගාලා හද්දා කියලා ඕගොල්ලෝ නිකන් එකෝ වෙනවා වගේ නම් පොඩක් කියන්න ඕනේ. හරි ඔඩියෝ එක එකෝ වෙනවා වගේ නම් එකෝ කියලා හිටිය අර බෙන්ටෙන් එකේ දැන් නම් දන්නේ නැහැ. හරි. ළමයි සංස්ථිතියක් කියන්නේ ස්ථාවර භාවයක්. ඒ කියන්නේ වෙනස් නොවන එකක්. එහෙම දේවල් නැහැ. නමුත් ඉතින් අපි එහෙම තියනවා කියලා හිතලා මේක හදාගෙන යනවා. මොකද ශක්තිය ශක්ති සංස්ථිති නියමයේ කියන ප්‍රධාන දේ තමයි ශක්තිය මවන්නත් බෑ නසන්නත් බෑ. වෙන්නේ මොකද්ද? එක් තැනක ඉඳලා තවත් තැනකට පරිවර්තනය වෙන එක විතරයි. ඒ කියන්නේ උදාහරණයකට දැන් මෙතන දාලා තියෙනවා ලයිට්ස් ගොඩාක්. මෙතන ගයින්ඩ් එකක් තියෙනවා 18ක් 19ක් විතර තියෙනවා. ෆෑන් එකක් එන්නේ. එතකොට තව යටින් ලයිට්ස් ගහලා තියෙනවා. හරිද? කැමරා එකක් තියෙනවා. ඔය හැම එකටම මොනවද ඕන වෙන්නේ? විදුලිය ඕනේ. විදුලි නිෂ්පාදනය වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමනේ. දැන් අපි එතෙන්ට එනකන් ගමුකෝ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන බල්බ් එක ගමුකෝ. හරි. දැන් මෙන්න අද අපි ගමු කවුද ගන්න? දිල්මිලාගේ ගෙදර තියෙන බල්බ් එක. හරිද? එහා පැත්තේ ඌෂලගේ ගෙදර. හරි ඊට එහා පැත්තේ කවුද? වෙන්නේ නැහැ. ඉඳුමිනි ඉන්නවා. ඊට පස්සේ එතන කවුද ඉන්නේ අපේ? හර්ෂි ඉන්නවා. ඔන්න හර්ෂිලා ගෙවල් හතරේ බල්බ් හතර. හරි. ඔන්න ඔක්කොටම කරන්ට් එක දීලා තියෙන්නේ. හරිද? එක ස්විච් එකකින් තමයි මේ ඔක්කොටම දෙන්නේ. හරිද? දැන් මොකද්ද වෙන්නේ? මේ කරන්ට් එක කවුද නිෂ්පාදනය කරන්නේ? එක්කෝ ජල විදුලි බලාගාරයකින් එක්කෝ තාප විදුලි බලාගාරයකින් එහෙම නැත්නම් සූර්ය ශක්තියෙන් ඔය මොනවාකින් හරි. එතකොට අපි දැන් ගමුකෝ ජල විදුලි බලාගාරයක් දෙන්න ඕන කරන්ට් ලයින් දෙකක් එනවා. මේ කරන්ට් ලයින් දෙක එන්නේ කොහෙන්ද? හරි දැන් ඔන්න අද දැන් බලන්න බෑනේ හිට උදේ බලන්න. ඔයගොල්ලන් ගෙයින් ඉස්සරහට යද්දී ඔන්න ගෙදර මීටර එක ගාන ඉඳන් කළු පාට වයර් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කළු පාට වයර් එක ගිහලා ලයිට් කනකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒක හොඳට බලන්න ඒක කම්බි දෙකකට සම්බන්ධ කරලා තියෙනවා. අර යන්නේ මේ ලයින් හතරක්. හරි පාරේ යන්නේ ලයිට් ලයින් හතරක්. ඒ ලයිට් ලයින් හතරට උඩින් ඔන්න තවත් තුනක් යන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම යනවා. සමහර තැන්වල එහෙම නැහැ. ඒතර මේ කම්බි දෙක ගිහිල්ලා මේකට තමයි සම්බන්ධ වෙන්නේ. ඔන්න ඔහම මේවා දෙකකට තමයි සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට මේ කම්බි දෙකට කරන්ට් එක දෙන්නේ මෙන්න මේකයි. හරි මෙන්න මෙහෙම එකකින් තමයි ඔන්න කරන්ට් එක දීලා ලෑස්ති කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ කම්බි තුන මෙහෙම යනවා ඈතට යනවා. හරි මේ තුනත් එක්ක බලන්න තව යටින් චූටි කම්බියක් යනවා. ඒ කියන්නේ මේ හතරයි මේ තුනටයි අමතරව තවත් කම්බියක් යනවා. අපි විද්‍යුත් ඉගෙන ගන්න ඕක මොනවද කියලා කතා කරමු මේක. හරි මොනවද වෙන්නේ කියන එක. එතකොට මේක යනවා ඔන්න ඔයගොල්ලෝ දැකලා නැද්ද ඔය ට්‍රිප් එහෙම යද්දි එන උස විදුලි සංදේශ කුළුණු වගේ තියෙනවා මෙන්න මේ වගේ ටවර්. හරි. මෙන්න මෙහෙම ගහලා එන උස ටවර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අඩි 50 60 උසයි මේවා. මේ වගේ යනවා එන උසින් යන්නේ කේබල්. ලොකු උසකින් යන්නේ මේ වගේ කේබල්. හරි. මේවා දැකලා ඇතිනේ. හරි මේවා එක සැරේ නෙමෙයි හොඳේ ඔය දැන් මේකෙන් මේකට එද්දි තියෙනවා ට්‍රාන්ස්ෆෝම් එකක්. ඔය තියෙන්නේ ලොකු ලයිට් කණු වල පල්ලෙහා තියෙනවා මේ වගේ කොළ පාට පෙට්ටියක්. දැකලා තියෙනවද? හරි මේකෙන් මේකට දීලා තමයි මේවට දෙන්නේ. හරි මම ලොකුවට කතා කරගෙන යන්නේ නැහැ ප්‍රොසීඩි එක. උඩින් කියාගෙන යන්න. ඒතර මේ වගේ තව ලොකු පෙට්ටියක් තියෙනවා ඔහම.
ඔය විදුලි බලාගාර එහෙම තියෙන තැන්වල බලන්න. හරි. ජල මේ මොනවාද මේ විදුලි උපපොළවල් කියලා තියෙන්නේ. ඒ වගේම කරන්නේ මෙන්න මේ වගේ කොහොමම ගන්න එක. ඒතර මේවට කරන්ට් එක එන්නේ කොහෙන්ද? මේවා තමයි කෙලින්ම ගිහිල්ලා ජල විදුලි බලාගාර වලට සම්බන්ධ වෙන්නේ. අපි හිතමු මෙන්න මෙතනින් තමයි කරන්ට් එක ඔන්න දෙන්නේ ජල විදුලි බලාගාරේ. හරි. මෙන්න තියෙනවා ජෙනරේටර් එක නැත්තම් ඩයිනමෝ. මේකෙන් කරන්ට් එක ජෙනරේට් කරනවා. අඩු වැඩි කරනවා. වෙන්නේ කොහොමද කියලා දෙන්න ඉස්සරහට පරිණාමක යටතේ ඕන තරම් කතා වෙනවා. මේක මෙහෙම ඇවිල්ලා ඔන්න ගෙදර 4 දිනයි ගෙවල් වල බල්බ් පත් වෙනවා. හරිද? එතකොට දැන් මෙතන මෙන්න මේක කරකවන්නේ කොහොමද? මේක කරකවන්නේ කොහොමද? හරි. එකක් තමයි විද්‍යුත් ජෙනරේටර් එකක් කරකවන්න චාලක ශක්තියක් ඕන. ඒතර ඕගොල්ලෝ දැකලා ඇති වික්ටෝරියා හරි කොත්මලේ හරි මොකක් හරි ඩෑම් එකක් ගත්තොත් ඕකේ වතුර මෙන්න මේ හරි පුරවලා තියෙනවා. මේ පුරවලා තියෙන වතුර මොකද කරන්නේ? දිග බටයක් දිගේ මෙතෙන්ට ගෙනල්ලා මේකේ තියෙන තලබඹරේක වද්දනවා. එතකොට මොකද වෙන්නේ? අර වතුර පාරෙන් ඇවිල්ලා තලබඹරේ කරකිනවා. ඊට පස්සේ විද්‍යුතය නිෂ්පාදනය වෙනවා. විද්‍යුතය නිෂ්පාදනය වෙන්නේ කොහොමද? අපි කියලා විද්‍යුතය නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා අපි චුම්බක ක්ෂේත්‍ර පාඩමේ කතා කරනවා. ඊට විශේෂ කතා වෙනවා ඈ. එම් බත්තොත් එහෙම හරියට බත්තොත් එහෙම ළමයි මෙතනක් තියෙනවා. මෙතන තියෙන චුම්බක ක්ෂේත්‍ර. මේ මෝටරය ඇතුලේ තියෙන චුම්බක ක්ෂේත්‍ර. ඊට පස්සේ මේ විදුලිය ගලා යන වයර් ඇතුලේ හරි ධාරා විද්‍යුතය. ඊට පස්සේ මේ බල්බ් බස්සේ මොනවාද තාපය කියන කොටස එනවා. හරි ඒකට ධාරා විද්‍යුතයක් තියෙනවා. මේ හැම මේක පරිණාමය ආයි විද්‍යුතය. ඔක්කොම මේ ෆිසික්ස් මේක අස්සේ ගත්තොත්. එතකොට මෙතන චාලක ශක්තියක් කියන මේ චාලක ශක්තිය ජෙනරේට් වෙන්නේ කොහෙන්ද? මේ උඩ ගබඩාවල තියෙන ශක්තියෙන්. දැන් ඔයගොල්ලන් ගෙදර ටැංකියේ වතුර අපි ගන්න. හරි සමහරවිට ටැප් එකේ වතුර අඩු වෙනවනේ. එතකොට මොකද කියන්නේ? අපි දැනගන්නවා ටැංකියේ වතුර නැතර මෝටරේ දාලා වතුර දා ගන්නවා. අන්න එතන විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. තේරෙනවද? එතන මේකට කොහොමද වතුර එන්නේ? වැස්සෙන්. ඔන්නෝම සර්කියුලි මේක කැරකි යනවා. එතකොට ශක්තිය ගැන කතා කරද්දී තියෙන පළවෙනිම නියමය තමයි ශක්තිය නැවෙන්නේ හෝ නැසෙන්නේ නැත සිදුවන්නේ තවත් එක් ආකාරයක් බවට පරිවර්තනය වීම පමණකි. ඒක විශ්ව නීතියක්. හරිද? එතකොට ඔකත් එක්කම තව කතාවක් ටක් ගාලා කියන පාඩමට එන්න. ඔය විශ්වීය නීතියක් කියද්දි ළමයි දැන් මේ ඔයගොල්ලෝ ඒ ලෙවල් උත් කරලා කැම්පස් ගියාට පස්සේ ඉගෙන ගන්නවා අයින්ස්ටයින් සමීකරණය කියලා එකක්. ඒ ලෙවල් වල තියෙනවා ඒක. තිබ්බට දැන් ඕගොල්ලෝ ඕ ලෙවල් වලට එහා ගිහිල්ලා විද්‍යාවක් ඉගෙන ගන්නවා ඒ ලෙවල් වල. හරිද? ඒ වගේ අයින්ස්ටයින් සමීකරණය මේකේ තියෙනවා. ඊට වඩා ගොඩාක් ගැඹුරින් කතා කරන මේ කැම්පස් එකට ගියාම අයින්ස්ටයින්ගේ සමීකරණය තමයි E = mc වර්ග. හරිද? තමයි දැන් මේ c කියන්නේ ආලෝකයේ වේගය. ආලෝකයේ වේගය. ඒක අපි දන්නවා 3 ගුණ කිරීම 10 8යි. පැත්තකින් තියන්නකො. මේක ශක්තිය. හරි. මේක ස්කන්ධය. හරි. එතකොට දැන් මෙන්න මේ ආලෝකයේ වේගය නියතයක්ද නැද්ද කියනවා. මට කියන්න ඕගොල්ලෝ දන්න විදිහට ආලෝකයේ වේගය නියත පදයක්ද නැද්ද? දන්නේ නැත්නම් දන්නේ නැහැ. කො අනිත් අය මොකද කියන්නේ? හරි. ළමයි ආලෝකයේ වේගය නියතයි. හරි. හරි ඒක කොන්ස්ටන්ට් එකක්. ඒකේ අගයත් 3 ගුණ කිරීම 10 8යි ms ඍණ 1. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ තප්පරයකට
3 ගුණ කිරීම 10ට. ඒ කියන්නේ කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා. තප්පරයකට අපිට නම් යන්න පුළුවන් සාමාන්‍ය මීටර 10ක් විතර උඩරිම ගියා. ආලෝකයට පුළුවන් තප්පරයකින් කිලෝමීටර් ලක්ෂ 3ක් යන්න. ඒක හිතා ගන්න යාගේ කොහොමද වේගය කියලා. හරි. එතකොට ඒක නියතයක්. එතකොට දැන් මේක සමීකරණයක් අපිට ඕන නම් මේක ලියන්න පුළුවන්. හරි. t වර්ග වතාවක් m කියලා. වැරද්දක් කරේ නෑනේ. මේ දෙක මාරු කරා විතරනේ. එතකොට මේ සමීකරණයක ඕගොල්ලෝ දන්නවා සමානුපාතික ලකුණ නැති කරන් තමයි නියතයක් දාන්නේ. අපි මේ නියතය අයින් කරොත් මෙන්න මේක මෙහෙම වෙනවා. ඒ කියන්නේ ශක්තිය අනුලෝමව සමානුපාතිකයි ස්කන්ධයට. ළමයි අර මං කිව්වේ දවසක් මේ කතාව කිව්වම. හිතන්නකො ලංකාවටම කරන්ට් එක දෙන්න. හරි. ලංකාවටම කරන්ට් එක දෙන්න තෙල් බවුසර් 1000ක් යනවා කියලා. ලංකාවට කරන්ට් එක දෙන්න අවුරුදු මාසෙකට තෙල් බවුසර් 1000ක් යනවා. තෙල් බවුසර් අර එන තඩි බවුසර්. එතකොට ඔය කරන්ට් එකම දෙන්න පුළුවන් න්‍යෂ්ටික බලාගාරයක් හදුවොත් සාමාන්‍ය කිලෝ එකකින් විතර. එතකොට හිතා ගන්නකො තෙල් බවුසර් එකේ තියෙන ප්‍රමාණය මේක අතර කම්පයර් කරාම කොච්චරද ශක්තිය කියලා. එතකොට ඕක හදන්නේ මෙන්න මේ සමීකරණය අනුව. හරි. ඊටෝම කුඩා ස්කන්ධ වෙනසකින් මහා විශාල ශක්තියක් ජනනය වෙනවා න්‍යෂ්ටික ශක්තිය වෙද්දී. මේක අපි කතා කරනවද? ඔව් කතා කරනවා. මේක අපේ පාඩමද? ඔව් පාඩම. මේකේ ලකුණු ගන්නවද? ඔව් රචනා ප්‍රශ්නයක් එනවා. MCQ එකක් MCQ දෙකක් එනවා. මොනවාද මේ ව්‍යුහගත රචනාවද? ව්‍යුහගත රචනා නම් එන්නේ නැහැ. හරි. ඒතර මේක ලේසිද? ලේසිම ලේසි පාඩම. අමාරු නැද්ද? පොඩ්ඩක්වත් අමාරු නැහැ. පොඩ දාන්න උන නියම පාඩමක් න්‍යෂ්ටික ශක්තිය නේද? හරි. එහෙනම් පොඩ්ඩක් නිකන් ඔය මම ඉන්ට්‍රෝ එකක් දීලා තිබ්බේ. අදහසක් තියාගන්න මෙහෙමයක් එනවා කියලා. මෙන්න මේකෙන් තමයි තේරුම් ගන්න ඕනේ ස්කන්ධය වැඩි තරමට ශක්තිය ගන්න පුළුවන් කියන එක. හරි. මේ මොනවද කියලා ඉස්සරහට තේරෙයි. හරි. එතකොට ස්කන්ධයේ ශක්තිය ඔන්න ඔය විදිහට බැඳිලා තියෙන්නේ. හරි. දැන් ශක්ති සංස්කෘතිය කියන මාතෘකාව දාගත්තම මෙන්න මේ ලියා ගන්නකො. ශක්තිය ශක්තිය කිසි විටකත් ශක්තිය කිසි විටකත් ශක්තිය කිසි විටකත් නැවීම හෝ නැසීම සිදු කළ නොහැකි අතර ශක්තිය කිසි විටකත් මැවීම හෝ නැසීම සිදු කළ නොහැකි අතර සිදුවන්නේ 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 තවත් ආකාරයක් බවට තවත් ආකාරයක් බවට පරිවර්තනය වීම පමණි පරිවර්තනය වීම පමණි. හරි. MCQ එකේම අහන්න පුළුවන්. හරි. මෙහිදී ශක්ති ආකාර රසක් පැවතුනත් ශක්ති ආකාර රසක් පැවතුනත් ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් චාලක ශක්තිය සහ ප්‍රධාන වශයෙන් චාලක ශක්තිය සහ චාලක ශක්තිය සහ විභව ශක්තිය සාකච්ඡා කෙරේ. චාලක ශක්තිය සහ විභව ශක්තිය සාකච්ඡා කෙරේ. හරි. අනිත් ඒවා නෑ නෙමෙයි ඈ. තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, භ්‍රමණ චාලක ශක්තිය නැතුවනේ භ්‍රමණ චාලක ශක්තියක් කතා වෙන්නේ. නැතුව නෙමෙයි අර ප්‍රධාන වශයෙන් කතා වෙන්නේ ওই ටික තමයි. හරි. තේරෙනවනේ. හරි කියව නැතුව නෙමෙයි. ඒවා පාවිච්චි කරන අවස්ථා එනවා. ඒ පාඩම් වලට අදාළ වෙනවා. තේරෙනවද? හරි. දැන් දැන් ඔන්න මම මේක ඇඳා අපේ මේ ගුරුත්වය යටතේ චලිතේ පාඩමේ. ඔන්න පොල් ගහක් තියෙනවා. හරි. පොල් හතුක් තියෙනවා. හරි. ඔන්න මේකේ පොල් ගෙඩි හැදිලා තියෙනවා.
හරිද? දැන් අද තමයි හොඳම කතාවට එන්නේ. එදා වේගයක් නේ කතා කරේ. මෙතන පොල් ගෙඩියක් වැටෙනවා. හරි? මෙතන ගිහිල්ලා හිට ගන්නවා මිනිස්සෙක්. මුගේ ඔලුවට මේ පොල් ගෙඩිය වැටුණොත්, මුගේ ඔලුවට මේ පොල් ගෙඩිය වැටුණොත් ඔලුව පැලෙන්න පුළුවන් නේද? නැත්තම් ඇටයක් කැඩෙන්න පුළුවන්. කොහොම හරි අපිට රිදෙනවා. ඒ කියන්නේ එකපාරට මෙහෙම හිටියා නොම ඉන්න පොල් ගෑරට වෙලා ඩිං ගාලා පොල් ගෙඩියක් වැටෙනවා. ඒ කියන්නේ අපිට ඒක දැනෙනවනේ. දැනෙනවා කියන්නේ කවුරු හරි ගහනවා. ගහනවා කියන්නේ ශක්තියක් මෙතෙන්ට ආවා කියන්නේ. කවුද ওই ශක්තිය නිෂ්පාදනය කරලා දුන්නේ පොල් ගෙඩියට? හරි ඌර්ෂාගේ උත්තරය හරි උත්තරයක් දාලා තියෙන අනිත් අය අනිත් අය කවුද මේ පොල් ගෙඩිය මෙහෙම ඇදලා දුන්නේ? ගුරුත්වයනේ. ඒ කියන්නේ විභවයක් හදලා දුන්නා. නේද? අර උඩ තිබ්බ මෙයාව මෙහෙම දැන් අපිට වස්තුවක් දැන් කන්දක් එහෙම නගිද්දී අපිට අමාරුද ලේසිද? අමාරුයි. ඒ කියන්නේ අපි මොකක් හරි ස්කන්ධයක් අරගෙන මෙහෙම අරගෙන අල්මාරිය උඩින් තියන්න යන්නකො. එතකොට ඒක අල්මාරියෙන් පල්ලෙහාට ගන්න එකද ලේසි උඩට අරයි යන එකද ලේසි? පැහැදිලිවම පල්ලෙහාට ගන්න එක ලේසි නේ. ඒ කියන්නේ මොන හරි වස්තුවක් මෙහෙම පොළොවේ මට්ටමේ ඉඳලා උඩට අරයිදී අපිට අමාරුයි. අපි ශක්තියක් දෙන්න ඕනේ ඒකට. එතකොට තමයි ආය උඩට යන්නේ. තේරෙනවද? මොකද කරන්නේ හිතන්නකො මේ පොල් ගෙඩිය පල්ලෙහා තිබ්බ කියලා. මේ පොල් ගෙඩිය අරගෙන මූම ගේ ගහ දිගේ ගිහලා මෙහෙම මෙහෙම කරලා මේ ගහේ අලවනවා. හරි. අලවන්න එයා ශක්තියක් වැය කරන්නේ දෙකේ ශක්තිය දුන්නා. මේ පොල් ගෙඩිය ශක්තිය දීපු එක තමයි ඒක රෙව් මහන්සි වෙලා කරේ ශක්තිය දීපු එක පොල් ගෙඩියට. තේරෙනවද කතාව? ඊට පස්සේ මොකද වෙන්නේ පොල් ගෙඩිය අර ගම්මේ ගැලවිලා ආයෙ දඩෝරියන් ගාලා වැටෙනවා. ඒ කියන්නේ ශක්තිය එයා සමතුලිත කරගන්න තමයි ඒ try කරන්නේ. එතකොට මෙයා මෙහෙම ස්කන්ධයක් පොළොව මට්ටමේ සිට උඩට අරන් යද්දී අපි කියන එකට විභවයක් ලබා දෙනවා කියලා. තේරුණාද? මෙහෙම පොළොව මට්ටමේ තියෙන ස්කන්ධයක් කොහොම උඩට උඩට අරන් යනකොට ඒකට අපි කියනවා විභවයක් ලබා දෙනවා කියලා. ඊට පස්සේ මේක ආපහු මොකද වෙන්නේ? අර ගම්මෙක් ගැලවිලා වැටෙනවනේ. එයා ඒ විභවේ නිදහස් කරගන්නවා. විභවය නිදහස් කරගන්නේ මොන විදියටද? චාලක ශක්තියක් බවට පත් වෙලා. තේරුණාද? හරි. මෙහෙම ලියාගන්න. රූපය අඳගන්න ඉස්සෙල්ලා.
හරි මෙහෙම ලියා ගන්න. හරි. ඉහළ ඇති ගසෙන් නිදහස් වන ඉහළ ඇති ගසින් නිදහස් වන එකපාරට බෝඩ් එක බොඳ වෙනවා. හරි මම බලන්නම්. ඉහළ ඇති ගසින් නිදහස් වන පොල් ගෙඩියක් සලකමු. පොල් ගෙඩියක් සලකමු. එය පහළ සිටින මිනිසෙකුගේ එය පහළ සිටින මිනිසෙකුගේ හිස මත පතිත වුවහොත් එය පහළ සිටින මිනිසෙකුගේ හිස මත පතිත වුවහොත් නිසකවම නිසකවම ඔහුට හානි වේ. ඔහුට හානි වේ. ඔහුට හානි වේ. එනම් 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 ඔහුගේ හිස මත එනම් ඔහුගේ හිස මත ශක්තියක් ක්‍රියාත්මක වී ඇත. එනම් ඔහුගේ හිස මත ශක්තියක් ක්‍රියාත්මක වී ඇත. එලෙස ක්‍රියාත්මක වූ ශක්තිය එලෙස ක්‍රියාත්මක වූ ශක්තිය චාලක ශක්තිය ලෙස ද එලෙස ක්‍රියාත්මක වූ ශක්තිය චාලක ශක්තිය ලෙසද එම චාලක ශක්තිය ලබා දුන් එම චාලක ශක්තිය ලබා දුන් ශක්තියාකාරය ශක්තියාකාරය විභව ශක්තිය ලෙසද විභව ශක්තිය ලෙසද අර්ථ දැක්විය හැක. අර්ථ දැක්විය හැක. අන්න ඔය චාලක ශක්තිය විභව ශක්තිය කියන එකක් දාගන්නකො. හරි. දැන් අපි පොඩ්ඩක් මේ චාලක ශක්තිය විභව ශක්තිය ගැන වෙන වෙනම පොඩ්ඩක් කතා කරමු. හරිද? ශක්තිය ආකාර තව කතා කරනවා. මේකේ ගොඩක් කතා කරන්නේ මේ දෙක ඈ. තව කතා කරනවා අපි. හරි. හරි. දාගන්නකෝ විභව ශක්තිය කියන. විභව ශක්තිය කියන.
හරි. දැන් විභව ශක්තිය දාත මොනවද ලියන්න එපා මේ බලන්න. මම මෙතන ඉඳලා 1 kg ස්කන්ධයක් ඉඳලා 1 kg ස්කන්ධයක් ඉහළට අරන් යන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේකට ශක්තිය දෙන්න ඕනේ. දුන්නාට පස්සේ මෙන්න මෙහෙම උඩ තැනක මෙයා ඉන්නවා. හරිද? අපි හිතමු h උසකට ආවා කියලා. h උසකට ආවා. h උසකට ආවට පස්සේ මෙයා තුල ශක්තිය ගැබ් වෙනවා. ශක්තිය ගබඩා කරගන්න. ඒකෙන් ඩක් ගාලා අතහැරියම බියට වැඩෙන්නේ. තේරෙනවද? අපි ඔය බෝලයක් එහෙම උඩට ගහලා කඩන්නේ මොනවද බෝලයක්. පොල්ලක් එහෙම අඹ ගන්නට කරලා අඹ කඩන්නේ. එතකොට අඹ ගෙඩිය වැදිලා හරි නොවැදි හරි පොල්ල මොකද කරන්නේ? උඩරින් උසකට දීලා වැටෙනවනේ. ඒ කියන්නේ අපි අර කරන්නේ මේ මර පණ දාගෙන ගහනවනේ. මේ ශක්තිය දෙනවා මේ. මේ ශක්තිය දෙනවා. ඒ දුන්න ශක්තිය උඩරින් අරගෙන ගිහිල්ලා උඩ උඩට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ගබඩා කරගන්නවා. ගබඩා කරලා එතන ඉන්න බෑනේ. අල්ලගෙන ඉන්න කෙනෙක් නැහැනේ. නිකම්ම හිතන්නකෝ අපි කොහේට ගිහිල්ලා දැන් එකපාරට කොල්ල ගිහිල්ලා වහලකේම රැඳෙන්නේ. ඒතර කවුද ඉන්නේ? ඒ වහල විසින් ඒක අල්ලගෙන ඉන්නේ. හරි. කවුරු හරි ආයෙ ගිහිල්ලා ඒ උල්කටේ අයින් කරලා අතෙන්ට ඉඩ දුන්නොත් එහම ආයෙ අරක පල්ලෙහාට වැටෙනවා. තේරෙනවනේ කියන එක. එහෙනම් එහෙම ශක්තිය දුන්නාට පස්සේ මෙයා මොකද කරන්නේ? ධන විභවයක් ගබඩා කරගන්න. තේරුණාද? ඊට පස්සේ එහෙම මේ දණ්ඩ ඒ කිලෝ එකේ ස්කන්ධය මේ පොළොව මට්ටමේ ඉඳලා මොකද කරන්නේ? අපි ලිඳකට අතාරිනවා. හරි. ඒ එච්චුස දිගින් ලිඳකට අතාරිනවා. මොකද වෙන්නේ? බලෙන් මේක මෙහෙම කර කර යවන්න ඕනේ. නෑනේ. නිකම් යවනෝනේ. ඒ කියන්නේ යා රිලීස් කරන හැම වෙලාවකම ශක්තිය රිලීස් කරන හැම වෙලාවකම යා ඍණ විභවයක් විදිහට සලකනවා. තේරෙනවද කතාව? හරි. මේ තියෙන ශක්තිය ගබඩා කිරීම මේ තියෙන්නේ ශක්තිය ගබඩාව නෙමෙයි ගබඩා කිරීම. කිරීම ශක්තිය නිදහස් කිරීම ශක්තිය නිදහස් කිරීම. ඔන්න ඔය දෙකක් දාගන්නකො. ඔය දෙක දාලා විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා අපි දානවා. හරි. ලස්සන රූපයක් දැකලා දාගන්න. හරිද ළමයි? හරි. මෙන්න මේ විභව ශක්තිය කියන එක කියන අර්ථ දක්වා ගන්න. හරි. හරි. යොදා ගන්න. ඕනෑම ස්කන්ධයක් ඕනෑම ස්කන්ධයක් ඕනෑම ස්කන්ධයක් පොළව මට්ටමේ සිට පොළව මට්ටමේ සිට පොළව මට්ටමේ සිට
පවතින උස අණුව ඕනෑම ස්කන්ධයක් පොළොව මට්ටමේ සිට පවතින උස අණුව එහි ගබඩා වන ශක්තිය. එහි ගබඩා වන ශක්තිය විභව ශක්තිය නමින් අර්ථ දක්වයි. විභව ශක්තිය නමින් අර්ථ දක්වයි. විභව ශක්තිය නමින් අර්ථ දක්වයි. හරි. එය 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 ඉහත රූපයේ පරිදි එය ඉහත රූපයේ පරිදි ධන හෝ ඍණ ලෙස ද වර්ග කළ හැක. ද වර්ග කළ හැක. ද වර්ග කළ හැක. හරි. සමීකරණයක් ලෙස එය ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයේ අදාළ ස්කන්ධයට පවතින උසෙත් උස නැත්තම් ගැඹුර දෙකම අදාළ ස්කන්ධයට පවතින උසෙත් ගුණිතයෙන් අර්ථ දක්වයි. මේ තියෙන එනර්ජි පොටෙන්ෂල් විභවයට තමයි පොටෙන්ෂල් කියන්නේ. හරි. හොඳ පොටෙන්ෂල් එකක් හදාගන්න කියන්නේ ලයිෆ් එකේ ඒකනේ. හොඳ විභවයක් Tamanට හදාගන්න. ඒ කියන්නේ විභවයේ තියෙන විදිහ තමයි උඩට යනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි කතාව. පොටෙන්ෂල් එක එනර්ජි පොටෙන්ෂල් සමානයි mass gravitational acceleration height. නැත්තම් කියනවනම් ස්කන්ධයේ ගුරුත්ව ත්වරණය උස. EP සමාන mg. ඒක ඊ අකුර දැම්මත් ගැටලුවක් නැහැ. හරි ඉතින් වැඩි හොඳට එහෙම EP කියලා දානවා. mgh. නම් කරගන්න. හරි නම් කරන්න දෙයක්වත් නැහැ. උඩ සමීකරණය කියලා තියෙන ස්කන්ධයේ ගුරුත්ව ත්වරණය උස අදාළ ස්කන්ධයේ උස. EP කියන එතකොට විභව ශක්තිය. දැන් එන වෙනවා. හරි. අර ඕගොල්ලෝ අහලා තියෙනව නේද? හඳේ එහෙම උඩ පැන්නොත් ගොඩාක් උස යනවා. එතකොට මෙහි එහෙම පොළොවේ වගේ නෙමෙයි හඳේ උඩ පැන්නොත් ගොඩක් උඩ යනවා. ඔය වෙන්නේ මොකක්ද දන්නවද? දැන් හිතන්නකෝ ඔයාලගේ ස්කන්ධය කිලෝ 50යි. හරි කිලෝ 50යි. එතකොට මෙන්න පොළව නැත්නම් පෘථුවිය හරිද? මෙන්න හඳ. ගන්ධ නෙමෙයි හඳ. හරිද? එතකොට මේකේ ගුරුත්ව ත්වරණය 10යි.
ms ඍණ 2 මේකේ කියනවා එකෙන් 6න් එකයි කියනවනේ. එතකොට 10 බෙදීම 6යි ms ඍණ 2. හරිද? අපි හිතමු ඔයාගේ ස්කන්ධය කිලෝ 50යි. 50යි kg. හරිද? ඔයා මීටරයක් උස පයින්නවා මෙතනදී. 50යි kg. හරිද? දැන් මෙතන ගබඩා වෙන ශක්තිය කොච්චරද? E සමානයි mgh. එතකොට ස්කන්ධය 50යි ගුරුත්වාකර්ෂණය 10යි. හරි ස්කන්ධය 60යි කියලා මම බෙදා ගන්න ලේසි නම් ස්කන්ධය 60යි කියලා ගමු. හරි. හරිද? එතකොට මෙතන 60යි. මෙතන එනවා උස මීටර 1යි. 1යි මීටර. එතකොට මෙතන එනවා 600. හරි. 600යි ජූල්. කොහොමද ඒකක හැදෙන්නේ කියලා කියන්න. හරි. එතකොට දැන් හඳට යනවා. දැන් හඳට ගියා කියලා ඔයාගේ වතපය උස වැඩි වෙන්නේවත් කොට වෙන්නේවත් ඔයාගේ තියෙන ශක්තිය නැති වෙන්නේවත් නෑනේ. හරි අර ඇඳුමකුත් ඇඳගෙන යනවා. ඇඳුමත් ඇඳගෙන ඔන්න ගිහිල්ලා ඔන්න කිලෝ 60 එක්කිනා මේ ශක්තියෙන් පයින්නවා. හරි. මේ ශක්තියෙන් පයින්නවා. ශක්තිය අනිවාර්යෙන් 600ක් දෙන්න පුළුවන්. අපි බලමු කොච්චර උස යනවද කියලා. E සමානයි mgh. එතකොට m වෙන්නේ 60යි g වෙන්නේ sorry 600 නේ සමාන වෙන්නේ 600යි m වෙන්නේ 60යි g වෙන්නේ කීයද 10 බෙදීම 6යි h අපි මෙතනින් හොයාගන්න මේ ශක්තියම දෙන්න පුළුවන් නේ හොඳට ගියා කියලා වෙනස් වෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ මෙන් 600 600 කැපෙලා යනවා h සමානයි 6ක් මීටර වෙනවා දැන් ওই බයිලාවක් වගේ මම නිකන් කට කියවලා හැදුවා නේද ඔක විභාග MCQ එකක් පැහැදිලි නේ කතාව කොච්චර තීරණාත්මකද කියලා විභාග ගානක MCQ එකක් කරේ මට අවුරුද්ද නම් එකපාරට මතක් වෙන්නේ නැහැ ඔයාලට හදද්දි කොහෙද හම්බෙන්නේ H බෙදීම 6යි G කොහොම එනවා ලස්සන අවුරුද්ද හම්බෙයි මට එකපාරට දැන් ඔලුවට එන්නේ නැහැ මේ මොකක්ද අවුරුද්ද කියලා. ඔන්න ඕක තමයි කතාව. ඒ කියන්නේ හඳේදී මේ ශක්තිය උඩ පැනන මීටර 6ක් උස යනවා. හිතන්න කොච්චරද හරි. අර විභව ශක්තියේ ඒකක දාන්න බලන්න. ඒක ඕගොල්ලෝ හොයන්න බලන්න. අපි මේ ඒකක මාන කරානේ. ඔයාලා පෙන්වන්න බලන්න ඒකක. හරි ඒකයි අර්ථ දක්වලා තියෙනවා mgh කියලා. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ත්වරණය, h කියන්නේ උස. ඒ ටික ගුණ වුණාට පස්සේ kg m වර්ග s ඍණ 2 කියන එක කියනවා. එනවා. ඒකට ජූල් කියලාත් අර්ථ දක්වනවා. හරි. ඒක ජූල් කියලාත් අර්ථ දක්වනවා. හරි. එතකොට දැන් අපි විභව ශක්තිය පොඩ්ඩක් කතා කරගත්තොත් එහෙම මෙන්න මෙහෙම ගමුකෝ. මේක අපි හිතනවා පොළොව මට්ටම කියලා. දිගට මේක තමයි පොළොව මට්ටම. හරි. මෙහෙම දාන්නකෝ පහත වස්තුන් සතු විභව ශක්තිය සොයන්න. විභව ශක්තිය සොයන්න. හරි. මෙන්න පළවෙනි එක මේක 10යි kg මේකට තියෙන උස 10යි මීටර. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා මේක 4යි මීටර මේක 5යි මීටර මෙතන තියෙනවා 5යි kg හරිද ඊළඟට මෙහෙම ගත්තා මෙතන තියෙනවා කීයද 10යි මීටර මෙතන තියෙනවා 8යි මීටර මෙයාගේ ස්කන්ධය 3යි kg ඊට පස්සේ
මේ මුළු දිග මෙතෙන්ට තියෙනවා 20යි මීටර, මෙතෙන්ට තියෙනවා 40යි මීටර. මේ පත දෙක කියලා තියෙන්නේ. හරි. 10යි මීටර, 10යි මීටර. හරි. 1යි kg දෙන්නවා. 1යි kg. බලන්න මේගොල්ලෝ විභව ශක්තිය ටික මට හොයලා දෙන්න. ආ රෙකෝඩින් ඔන් කළේ නෑනේ. හරි. රෙකෝඩින් එක ආයෙ පාරක් කියන්නම්. මෙන්න බලන්න පළවෙනි එක ආවට එන්න. මෙයා පළවෙනියා. අනිත් අය දෙකම හරිද කියලා බලන්න. E සමාන mgh කියන සමීකරණය දැම්මා. මෙයාගේ ස්කන්ධය කීයද? 10යි. ගුරුත්වාකර්ෂණය කීයද? 10යි. මෙතන තියෙන උස කීයද? 10යි. එතකොට මෙතන ජූල් 10යි. මෙයා ගාවට ආවා. E සමාන mgh දැම්මා. මෙයාගේ ස්කන්ධය කීයද? 5 kg. ගුරුත්වාකර්ෂණය කීයද? 10යි. පොළොව මට්ටමේ තියෙන සිට තියෙන උස කීයද? 5යි. 5යි නෙමෙයි. ඒ පොළොව මට්ටමේ සිට තියෙන උස නෙමෙයි. මේ ආනතියක් තියෙන්නේ. උස කීයද එන? 3යි. කොහොමද 3 ගත්තේ? පයිතග්‍රස් දාලා. එහෙනම් කීයද? 3යි. එතනින් එනවා 150යි. ඊට පස්සේ මේ බලන්න මෙයා ගාවට ගියොත් එහෙම මෙයා තියෙන්නේ පොළොව මට්ටමේ යට එන අනිවාර්ය ඍණ වෙන්න ඕනේ. E සමාන mgh දැම්මා ස්කන්ධය 3යි ගුරුත්වාකර්ෂණය 10යි වෙනසක් නැහැ. කීයද පොළොව මට්ටමේ සිට තියෙන ගැඹුර කීයද? 6යි. කොහොමද 6 ගත්තේ? පයිතග්‍රස් දාලා. 8 වරක් 8 64යි. 6 වරක් 6 36යි. 10 එනවා. ඒ කියන්නේ මෙතන කීයද? 6යි. මේ 6 ඍණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ 180යි ජූල්. මෙතෙන්ට ආවා මේ පාරවල් දෙකෙන් අදාළ වෙන්නේ නැහැ. ඒක අපි ලියා ගන්නවා ලස්සනට. මෙයා ගත්තොත් E1 කියලා මෙයාව ගත්තේ ස්කන්ධය දැම්ම ගුරුත්වාකර්ෂණය පොළොව මට්ටමේ සිට උස 10යි නේ. 10යි. CI දෙවෙනිය ගත්තා ස්කන්ධය 1යි ගුරුත්වාකර්ෂණය 10යි. එතකොට එතෙන් එනවා මේ උස 20යි ගානට 200යි ජූල්. වැඩේ පැහැදිලි. හරි. මට හිතුණා සර් දුරවල් දුන්නේ පටලවන්න කියලා වෙලාවට ඒක බලන්න නැතුව හැදුවලු. හොඳයි. සතුටුයි. හරි. මේක ඇත්තටම මේ පටලවන්නටත් වඩා දැන් අර මං කිව්වේ නිකන් අර අතේ උඩ පයින් දින් අන්න කිව්වේ නිකන් උදාහරණයක් වගේ කිව්ව කියලා විභාග ගන්න නේද? මේ තියෙන ඊළඟ තියරි එක. හරි. හරිනම් මේක මේ ඉවර නම් මේක දාගන්න මෙන්න මෙහෙම. හරිද? කියන්නද වාක්‍ය? වෙලාව ඇතිනේ කට්ටියට. හරි? හරි. ඉහත අවසන් රූපයේ පවතින පරිදි මේක හයිලයිට් කරගන්න නැත්නම් රතු පෑනෙන් ලියන්න. ඉහත අවසන් රූපයේ පවතින පරිදි යම් වස්තුවකට ලබා දෙන විභවය ඇලෙහිරක් විභව ශක්තිය. යම් වස්තුවකට ලබා දෙන විභවය ඇලෙහිරක් විභව ශක්තිය මාර්ගයෙන් ස්වායක්ත වන අතර, ඒ කියන්නේ මාර්ගය මත රඳා නොපවතී. ඉන්ඩිපෙන්ඩන්ට්. මාර්ගයෙන් ස්වායක්ත වන අතර
පොළව මට්ටමේ සිට පොළව මට්ටමේ සිට ඇති සිරස් උස මත පමණක් රඳා පවතී. රඳා පවතී. හරි. හරි. කතන්දර ඉවරයි. ඊළඟට යනවා චාලක ශක්තියට. ලේසි මේ වගේ රූප හැදෙන්න දෙයක් නැහැ චාලක ශක්තියට. පොඩ්ඩයි අර්ථ දක්වන්න තියෙන්නේ. දාගන්න මාතෘකාව චාලක ශක්තිය. චාලක ශක්තිය. චාලක ශක්තිය. හරි. හරි. චාලක ශක්තිය කියන්නේ හරි ලේසි එකක්. ගමන් කරන වස්තුවක හරි ස්කන්ධයේ හරි ගමන් කරන වස්තුවක ස්කන්ධයේ ප්‍රවේග වර්ගයේ ගුණිතයෙන් තමයි මෙයා ගන්න. ස්කන්ධයේ ප්‍රවේග වර්ගයේ ගුණිතයෙන්. ඒක මොකද කරන්නේ? ඊට පස්සේ දෙකෙන් බෙදමු. ඒකෙන් තමයි චාලක ශක්තිය ලැබෙන්නේ. හරි. හරිම ලේසි එකක්. චාලක ශක්තිය ලේසි. අර වගේ එකක්. බලන්න උසවල් බලන්න දෙයක් නැහැ. ඕන පැත්තකට යන්න පුළුවන්. ස්කන්ධයක් තියෙනවා නම් ප්‍රවේගයකුත් නෙමෙයි. ඇත්තට වේගයක් තිබ්බ නැති. හරි. මොකද මේ ශක්තිය අදිශයක් ඈ. ආයේ විභවද තාපද මොනවත් අදාළ නැහැ. අපි මුලවෙම කතා කරන ශක්තිය කියන එක නේ අදිශයක්. ඒකට දිශාවක් නැහැ. ඒ හින්දා මේ v කියන්නේ ප්‍රවේගය වුණත් එකයි වේගය වුණත් එකයි. හරි ඕන වස්තුවක් ඕන පැත්තකට චලනය වෙනවා නම් එයාට චාලක ශක්තිය දාන්න පුළුවන්. හරි. මේව දාගන්න ඕනෑම ස්කන්ධයක් චලනය වන විට චලනය වන විට එතුල ගබඩා වන ශක්තිය එතුල ගබඩා වන ශක්තිය චාලක ශක්තිය නමින් හඳුන්වයි. චාලක ශක්තිය නමින් හඳුන්වයි. එය පහත සමීකරණයෙන් එය පහත සමීකරණයෙන් අර්ථ ගන්වයි. පහත සමීකරණයෙන් අර්ථ ගන්වයි. බෝලයක් ඇන්දා ස්කන්ධයෙන් එයා යම් වේගයකින් හෝ ප්‍රවේගයකින් ඕන එක දාගන්න. වේගය ප්‍රවේගය ඕන එක. වෙන ඒවලට එහෙම කියන්න බෑ. මෙතෙන්ට කියන්න පුළුවන්. හරි. දාගත්ත රූපේ මෙන්න සමීකරණය. m යනු ස්කන්ධයයි v යනු ප්‍රවේගයයි. ek යනු චාලක ශක්තියයි. ikke නෙමෙයි ek. ikke නෙමෙයි ඈ. හරි. ek කියන්නේ චාලක ශක්තිය, m කියන්නේ ස්කන්ධය, v කියන්නේ වේගය ප්‍රවේගය ඕන.
හරි. ජූල් වලින් දාන්න ඕනේ. අරගොල්ලෝ ජූල් වලින් දාන්න ඕනේ. හරි. මේක බලන්න. පහත වස්තුන් එක ලියගන්න. පහත වස්තුන් වල චාලක ශක්තිය සොයන්න. මේකෙත් ඒකක අරවමයි ඈ. ඕනනම් බලන්න මේ. EK ගත්තා භාගයක් MV වර්ගනේ. එතකොට භාගයට ඒකකයක් නෑනේ. M කියන්නේ කවුද? kg නේ. V කියන්නේ කවුද? ප්‍රවේගයනේ. ms නේ එකේ වර්ග. එතකොට ඒක කියනවා ලස්සනට kg m වර්ග s වෙන දෙක. අර වගේම තමයි ඈ. ඒකකවල ගැටලුවක් නෑ. මෙයාගේ චාලක ශක්තිය හොයන්න. මෙයාගේ චාලක ශක්තිය හොයන්න. හරි. හොයන්න බලන්න. මම හදාගෙන යනවා. හරි. මෙන්න. EK සමානයි භාගයක් MV වර්ගය. අරයට කෙලින්ම මේ සමීකරණයම දාන්න පුළුවන් පළවෙනියට. හරි. දෙවෙනියට යනවා මම. මේ දෙවෙනියට ගියොත් එහෙම EK සමානයි භාගය ස්කන්ධය 2m ප්‍රවේගය v නෝට් වර්ග. ඉතින් භාගයට භාගය කබල ගියා mv නෝට් වර්ග දෙවෙනියගේ. හරිද? ඔන්න දෙවෙනියගේ උත්තරේ. v නෝට් එකක් තියෙන එක. ආර්ෂි අහලා තියෙනවා මේකේද ක්ෂමතාව කාර්යශක්තිය කරන්න කියලා. ඔව්. හරි මේකෙන් පස්සේ තමයි ඊට කියන්නේ. සෝරි මේ මොකද්ද? භ්‍රමණ චලනය ඉවර කරලා ඊට කියන්නේ. හරි මේකේ ශක්ති සංස්ථිතිය විතරයි යන්නේ භ්‍රමණ චලනය. මගේ වෘත්ති චලනය පටන් ගන්නවා. ඒකෙන් පස්සේ තමයි ඊට කතා කරන්නේ. මොකද ශක්ති සංස්ථිතියේ කොටසක් තියෙනවා ඒකට අදාළව. මේකට පස්සේ තියෙන එක. හරි දෙවෙනි එකට උත්තරේ මෙන්න. තුන්වෙනියට යන්කෝ. තුන්වෙනියට ගියොත් එහෙම එයාගේ ස්කන්ධය 40යි. ඒකට භාගය ගුණ කිරීම 40. ප්‍රවේගය වෙන්නේ 12යි ms වෙන දෙක. 12 වරක් 12 එනවා ඒකට මෙතන. එතකොට කීයද මෙතන 20යි 12 වරක් 12 144යි. එතකොට 2880යි ජූල් 2880යි ජූල්. 2880 2580 නෙමෙයි. 2880යි ජූල්. හතරවෙනියට ගියොත් ආයෙත් අර සමීකරණය EK සමානයි භාගයක් MV වර්ගය. හරි එයාගේ ස්කන්ධය දීලා තියෙනවා 20යි kg කියලා. හරි 20 ගුණ කිරීම ප්‍රවේගය වෙන්නේ මෙතෙන්ට 72 එහෙම දාන්න නැහැ දඩෝරියන් ගාලා. මොකද්ද මේ තියෙන්නේ අන්තර්ජාතික එකක නෙමෙයි මේක. අන්තර්ජාතික එකේ වුණ MS ශ්‍රේණියකට පත් කරගන්න ඕනේ. 72 කීයද? 18න් පහෙන් ගුණ කරන්න. මට මතකයි 20යි කියලා. හරි එතකොට මොකද වෙන්නේ 200 20 400 400 දෙකෙන් බෙදුවම 200යි ජූල්. ඔන්න ඔච්චරයි. ඡායාශක්තිය පොඩ්ඩයි තියෙන්නේ.
හරි. හරි. දැන් දාගන්න ශක්ති සංස්ථಿತಿ නියමය භාවිතය. ශක්ති සංස්ථಿತಿ නියමය භාවිතය. ශක්ති සංස්ථಿತಿ නියමය භාවිතය. හරි. ඔක ලේසි වැඩක්. හරි. මේකේ කරන්නේ තැන් දෙක ශක්තිය සමාන කරන එක. තේරුණාද කියන එක? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔන්න බොක්ස් එකක් තියෙනවා. හරිද? මේ බොක්ස් එකේ තව පොඩි බොක්ස් එකක් තියෙනවා. ඒකේ මෙතනදි තියෙනවා සීනි කිලෝ එකක්. තව ලොකු බොක්ස් එකක් තියෙනවා. හරිද? සීනි කිලෝ එකක් මෙන්න මේ හැටියට දාලා තියෙනවා. හරිද? ඒකේ මේ වෙලාවේ තියෙනවා සීනි කිලෝ දෙකක්. හරිද? දැන් මේක හිතන්න මේ තියෙන A කියන ප්ලේස් එක. A කියන ප්ලේස් එකේදී මේකේ තියෙන මුළු සීනි ගාන කියන කිලෝ 3යි. හරි. ඊට පස්සේ දැන් මේක ඔන්න ලොරි එක දාලා වලවල් තියෙන පාරක දාගෙන යනවා. දැන් ගොජ 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 ගාලා හෙල්ලිලා මොකද වෙන්නේ? මේ තියෙන සීනි එහා මෙහා යනවා කියලා හිතන්නකෝ. හරි. දැන් ඔන්න මේකේ තියෙන සීනි මේකට පයින්නවා, මේකේ තියෙන සීනි මේකට පයින්නවා. හරි මෙහෙම හිතන්නකෝ. එළියට පයින්නේ නැහැ. මේක දෙකේමයි තියලා කිව්වා. මේ දෙකේමයි තියෙන්නේ කියලා හිතන්නකෝ. ඒතකොට එළියටත් පයින්න පුළුවන්. ඔන්න ඔය තැන් දෙකේම තියෙන්නේ කියලා. ඔන්නම ලීයක් වගේ ගහලා වෙන් කරලා තියෙනවා. ඒතර මේකේ සීනි මෙහෙම මෙහෙම පැනලා වැඩේ යනවා. එතකොට දැන් අපි හිතමු මෙතන තියෙනවා සීනි කිලෝ එකමාරක්. හරිද? මෙතනක් තියෙනවා 1.5 kg. පැහැදිලිනේ? වෙන්න පුළුවන් වැඩන්නේ. හැබැයි මේක එළියෙන් ගත්තොත් තියෙන සීනි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. පැහැදිලිනේ? හරිම සරලයි. ඕක තමයි ශක්ති සංසිඳිය කියන්නේ. මේ බොක්ස් එක මෙහෙම මෙහෙම හොල්ලලා මොනවා කරත් වෙන්නේ මොකද්ද? මේක ඇතුලේ තියෙන ශක්තිය නියතයි. ඒක B ප්ලේස් එකට නෙමෙයි C D A ඔක්කොටම ගිහලා Z එකකට අරන් ගියත් අනන්තයට අරන් ගියත් ශක්තිය නියතයි. හරි. හරි. ඕක ඔන්න ඔය විදිහට උදාහරණයක් දාගෙන. හරි. මෙහෙම ගන්න. සම්පූර්ණයෙන් වැසූ පෙට්ටියක සම්පූර්ණයෙන් වැසූ පෙට්ටියක බෙදා වෙන් කළ කොටස් දෙකක බෙදා වෙන් කළ කොටස් දෙකක පහත පරිදි සීනි පුරවා ඇතියයි සිතමු. පහත පරිදි සීනි පුරවා ඇතියයි සිතමු. පහත පරිදි සීනි පුරවා ඇතියයි සිතමු. හරි. එය A සිට B දක්වා රැගෙන යයි. එය A සිට B දක්වා රැගෙන යයි. එය A සිට B දක්වා රැගෙන යයි. හරි. රැගෙන යාමේදී සීනි මිශ්‍ර වේ. මිශ්‍ර වේ. කෙසේ වුවත් අවස්ථා දෙකේ පවතින මුළු සීනි ප්‍රමාණය වෙනස් නොවේ. අවස්ථා දෙකේ පවතින මුළු සීනි ප්‍රමාණය වෙනස් නොවේ. ශක්ති සංසිද්ධියේ කියවෙන්නේද මෙයම වේ. මෙයම වේ. රූපද දැනගන්නකො.
හරිනේ. ආ ශක්ති සංස්කෘතියේ කියවෙන්නේ ඔය වගේම දෙයක්. හරි. හරි ශක්ති සංස්කෘතිය කියන්නේ මොකද්ද කියන එක අපි ලියාගත්තනේ. ශක්තිය නැසෙන්නත් බෑ, කරන්නත් බෑ. කරන්න පුළුවන් පරිවර්තනය කරන එක විතරයි. හරි. 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 මේ පරිදිම මේ පරිදිම මේ පරිදිම මේ පරිදිම ගැටලු විසඳීමේදී මේ පරිදිම ගැටලු විසඳීමේදී අවස්ථා දෙකක් සලකා අවස්ථා දෙකක් සලකා ශක්තිය සමාන කරයි. ශක්තිය සමාන කරයි. හරි. පහත රූපය සලකමු. පහත රූපය සලකමු. කොහොම ඇඳගෙන ඉන්නකො ඉස්සෙල්ලාම. හරි. රූපය ඇඳගත්තනේ. මේකේ මේ කියලා දෙන්නේ මේ මෙතන වස්තුවක උඩ රැගෙන නිකන් අතාරින්න. කියන්නේ ඒතර ආරම්භයේ ප්‍රවේගයේ බිඳුව මෙතනදී v කියන ප්‍රවේගයක් තියෙනවානේ. වදින්න ඕන්න මෙතන තියෙද්දි ප්‍රවේගය v හරි. එතකොට මොකද්ද කියන්නේ යා. ඒතර මේකේ විශේෂම එකක් තියෙනවා. ඒක රතු බෑනෙන්ම ලියා ගන්න ඕනේ. ලියාගද්දි දැන් මම මේ විභව ශුන්‍ය කියලා සලකලා තියෙනවා. මට ඕන නම් විභව ශුන්‍ය මේක ගන්නත් පුළුවන්. ඕන නම් මේක ගන්නත් පුළුවන්. දැන් අර අපි ගම්මිතා ගණන් හදේදී දකුණු පැත්තට තියෙන ගම්මිතා ධන කියලා ගත්තේ ලේසියට වගේ. ඒ වගේ තමයි මෙතන. විභව ශුන්‍ය ඕන නම් මේක ගන්න පුළුවන්. ඕන නම් මේක ගන්න පුළුවන්. හරි. මට්ටම් 3ක් තිබ්බොත් තුන්වෙනි එක ගන්න පුළුවන්. 4ක් තිබ්බොත් 10ක් විතර එනවා. 10ක් විතර එන්න පුළුවන්. කැමති එකක් ගන්න පුළුවන්. කැමති එකක් ගන්න. එතකොට කොහොමද තෝරගන්නේ? පුළුවන් තරම් යට මේක ගන්න. නැත්තම් පොළොව මට්ටම ගන්න. එතකොට ලේසි. හරිද? විභව ශුන්‍ය. එතකොට එතනින් උඩ තියෙනවා ධන, එතනින් යට තියෙනවා ඍණ. පැහැදිලිනේ? ඒක තමයි කලින් කියලා දුන්නේ. හරි මෙහෙම දාගන්න. විභව ශුන්‍ය සැලකීම අත්‍යවශ්‍ය වේ. රතු පැන ලියා ගන්න. විභව ශුන්‍ය සැලකීම අත්‍යවශ්‍ය වේ. හරි. ඉන් ඉහළ මට්ටම් ධන ලෙසත් ඉහළ මට්ටම් ධන ලෙසත් පහළ මට්ටම් ඍණ ලෙසත් ඉන් ඉහළ මට්ටම් ධන ලෙසත් පහළ මට්ටම් ඍණ ලෙසත් අර්ථ ගැන්වේ. හරි මෙතනින් උඩ තියෙනවා ධන. දැන් මේක ගත්තොත් එimhe ඍණ උත්තරේ එනවනේ කැතයිනේ. ගානට අමාරුයි. හැබැයි අවුලක් නැහැ ඉතින් වරදින්නේ නැහැ. තියෙන තමයි යට මේක ගත්තේ. ඒතර ධන උත්තර විතරනේ. හරි. 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 දැන් රූපය අඳගත්තා. ඔන්න ලියාගෙන ඉවරයි. දැන් ඔන්න එන්න ගාන.
මේ වගේ රූපයක් තියෙනවා. ඔයාලට කියන්නේ මේ වගේ එක්ක මෙතන ප්‍රවේගය හොයන්න කියන්නේ නැත්නම් මේ ඕක මොකක් හරි තමයි හොයන්නේ කියන්නේ. හරි. දැන් මොකද්ද කරන්නේ? ශක්ති සංස්ථිතියෙන් ශක්ති සංස්ථිතියෙන් කියලා ලියුවා. මේවට ලකුණු හම්බ වෙනවා. හරි. එනර්ජි A මට්ටමේ එනර්ජි එක සමානයි එනර්ජි B මට්ටමේ පැහැදිලිද මුළු ශක්තිය අර සීනි කිලෝ 3 වගේ තමයි. හරිද? එතකොට A මට්ටමේ A හි චාෂ ධන A හි විෂ සමානයි B හි චාෂ ධන B හි විෂ ඔන්න වැඩි. ඔතෙන්ට එන්නකෝ. හරි. දැන් මොකද්ද කරන්නේ? චාලක ශක්තිය ගෝ ශක්තිය දාගෙන යන්න යන්න. ඕන සමහරු මෙහෙමත් දානවානේ. ඕක සිංහලෙන් දාන්න නැත්නම් මෙහෙම දානවා. සිංහලෙන් දාන්න එක කැතයි කැතයි වගේ නම් මෙහෙම දානවා. මොකක්ද? භාගයක් චාලක ශක්තිය කියන්නේ m ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ ස්ථානය අනුව. mv වර්ග a. ඊට පස්සේ mgh a. ඒට තියෙන උස. හරිද? ඊට පස්සේ b භාගයක් m v වර්ග b ධන භාගයක් m භාගයක් නෙමෙයි mghb ඔන්නෝම දානවා. හැබැයි ඉතින් ගොඩක් පාවිච්චි වෙන්නේ නම් ඔය දෙවෙනි ක්‍රමය. හරිද? ගොඩක් පාවිච්චි වෙන්නේ දෙවෙනි ක්‍රමය. හරි මේ අවස්ථාන අදාළ දාන්නේ A මට්ටම B මට්ටම. හරි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? හරි මේ සමීකරණේ දැන් මෙයාට ආදේශ කරන් යන්න. හරි. A මට්ටම කියන්නේ මොකද්ද? සෝරි.
මේක ගමුනේ. මේක B මට්ටම කියලා ගමු. මම මේක හදාගන්න. දෙක මේ කියන එක ආදී. මේක A මට්ටම මේක B මට්ටම කියලා දාන්න. දෙක මේනේ නැත්තම්. හරි. මේක A මට්ටම උඩ එක B මට්ටම. හරි. දැන් ඔන්න A මට්ටම. A මට්ටමට ගත්තොත් අපිට පේනවා අනිවාර්යයෙන්ම මේ ස්කන්ධය සතුව මොකද්ද තියෙන්නේ මෙතනදී? හරි. චාලක ශක්තියක් තියෙනවනේ. භාගයයි m මොකද්ද ප්‍රවේගය v වර්ග ධන. ස්කන්ධය කොච්චරද m? ගුරුත්ව ත්වරණය වෙනස් වෙනවද? නැහැ. දැන් HA ට මොකද වෙන්නේ මේ අවස්ථාවේදී? පොළොව මට්ටමේ සිට තියෙන උස කීයද කියන්නේ බලන්න. A මට්ටමේදී මේ ස්කන්ධයට A මට්ටමේදී මේ m ස්කන්ධයට පොළොව මට්ටමේ තියෙන සිට තියෙන උස කීයද? අග්ගල කියන්නේ බලන්න. හරි. ළමයි මෙතනදී උස h නෙමෙයි බිඳුව. මේ බලන්න. මේ උස තමයි h වෙන්නේ. තේරුණාද? මෙතනට ආවම ඒ උස බිඳුවයි. එහෙනම් ගුණ කිරීම බිඳුවයි. ඊට පස්සේ B මට්ටමට ගියොත් B මට්ටමේදී මොකද්ද මෙයා වෙලා තියෙන්නේ? භාගයයි ස්කන්ධයෙන් ප්‍රවේගය කොච්චරද? බිඳුවයි. ආරම්භයේ ප්‍රවේගය බිඳුවයි. ධන. ඊට පස්සේ මේ මට්ටමේ විභව ශක්තිය ගත්තොත් ස්කන්ධයෙන් ගුරුත්ව ත්වරණය G කොච්චරද උස? මෙන්න දැන් උස h. එහෙනම් මොකද්ද වෙන්නේ? භාගයක් mv වර්ග මෙතනින් බිඳුවයි මෙතනින් බිඳුවයි mgh. ඉහළදී අර මං කිව්වේ ඉහළ තිබ්බ විභව ශක්තිය තමයි පල්ලයට අර පොල් ගෙඩිය කතාවේ ආවේ. චාලක ශක්තිය කරලා ආවේ මේවා. ඉහළදී පහළදී චාලක ශක්තිය, ඉහළදී විභව ශක්තිය. ඔතෙන්ට එන්නකො. හරි නේද? හරි. දැන් මෙන්න මෙහෙම අපි උදාහරණ ගන්නකට යන්නකො. හරි. හරි. රූපයේ දැක්වෙන ස්කන්ධයේ පොළව මට්ටමේදී ප්‍රවේගය සොයන්න. රූපයේ දැක්වෙන ස්කන්ධයේ පොළව මට්ටමේදී ප්‍රවේගය සොයන්න. මොන තියෙනවා 10ක් මීටර උසින්. හරි. මේක තමයි විභව ශූන්‍ය. මම දන්නවා v ෂූ කියලා. v ෂා නෙමෙයි v ෂූ කියලා තියෙන්නේ. විභව ශූන්‍ය කියන එක. මෙන්න මේක තමයි මට්ටම. ඒකට තියෙනවා මීටර 10ක උසක්. හරි. දැන් අපි කැමති විදිහට නම් කරා එක්ක AB ඕන එකක් XY ඕන එකක්. මේකට දා ගන්නවා A මේකට දා ගන්නවා B. හරි. මොකද්ද කරන්නේ? ශක්ති සංස්ථිතියෙන් මොකද්ද කරන්නේ? EA සමානයි EB. දැන් මොකද්ද වෙන්නේ? භාගයක් MVA වර්ග ධන MGHA සමානයි භාගයක්
mv වර්ග b ධන mg hb. පැහැදිලි? දැන් එනවා a කියන මට්ටමට. a කියන මට්ටමට අරසත් පැහැදිලිවම දන්නා ප්‍රවේගයක් එනවා මෙතනදී. හරි අපි මේ ප්‍රවේගය v0 කියලා ගමු මේ අවස්ථාවේදී. m m ගාගයක් තියෙනවනේ අපු කීයද? 1යි. 1යි. v0 වර්ග ධන මෙතනදී ස්කන්ධ 1යි ගුරුත්ව ත්වරණය 10යි. මේක නම් බිඳුව කියලා දැම්ම දාන්න පුළුවන් කෙලින්ම. මොළොහින්න මම මෙහෙම හදන්නේ. හරි ධන භාගයයි ස්කන්ධය කීයද? 1යි ප්‍රවේගය බිඳුවයි ධන ස්කන්ධ 1යි ගුරුත්ව ත්වරණය 10යි උස 10යි. දැන් මොකද වෙන්නේ? මෙතෙන්ට එනවා v0 වර්ග බෙදීම 2 සමානයි. මෙතන බිඳුව මෙතන බිඳුව ධන 100. මොකද වෙන්නේ? v0 වර්ග සමානයි 200යි v0 වර්ග සමානයි 100යි 2යි v0 සමානයි 10යි මූල 2යි. ඒ කියන්නේ v0 සමානයි 14.1යි ms ඍණ 1 අන්න වැඩි. හරි නේද? අපි පොඩ්ඩක් ඊට පස්සේ යන් ටිකක් සංකීර්ණ ගානකට. හරි? සංකීර්ණ ගානට යන් මම කියවනේ දැන් අර විභව ශක්තිය තියෙන මාර්ගයෙන් ස්වායත්තයි උස මත අනුව තමයි තීරණය වෙන්නේ. හරි? මෙහෙම දාගමු. පහත රූපේ පවතින ස්කන්ධය BCD BCD අවස්ථාවලදී BC නෑ BCD එපා BC අවස්ථාවලදී
BC අවස්ථාවලදී BCDම දාන්නකො තුනක්ම දාමුකෝ සංකීර්ණ වෙන්නේ. BCD අවස්ථාවලදී ලබා ගන්නා ප්‍රවේග සොයන්න. ප්‍රවේග සොයන්න. ප්‍රවේග සොයන්න. හරි. ස්කන්ධය අපි ගම 1 kg කියලා. 1 kg ඒක වෙනස් වෙන්නේ නැහැ කොහෙටවත්. ඊට දාන්න මාර්ගය සම්පූර්ණයෙන් සුමට වේ. මාර්ගය සම්පූර්ණයෙන් සුමට වේ. හරි. දැන් මෙතනදී ඔයාට කැමති එකක් විභව ශූන්‍ය විදිහට ගන්න පුළුවන්. හරි. දැන් මෙතන පොඩි කේස් එකක් කියනවනේ. මෙයා විභව ශූන්‍ය ගත්තොත් ඍණ එක්කෙනෙක් ඉන්නවා. මෙයා ගත්තොත් ඔක්කොම ඉන්න. අවුලක් නැහැ. කැමති කෙනෙක් ගන්න පුළුවන් ඈ. ඔයාට කැමති කෙනෙක් විභව ශූන්‍ය විදිහට ගන්න පුළුවන්. හැබැයි මම කියර යටම එක්කෙනා ගත්තොත් පොඩක් ලේසි. වෙන ඉතින් විශේෂයක් නැහැ. හරි. හැබැයි විභව ශූන්‍ය ගත්තා කියලා හැම වෙලේම ශක්ති සංස්ථිතිය දාන්නේ අවස්ථා දෙකකට. හරි. දෙන්නෙක් අල්ලගෙන තමයි දාන්නේ. ඒතකොට කැමති කෙනෙක් ඒ අවස්ථාව හැටියට විභව ශූන්‍ය කරගන්න පුළුවන්. හරි. අපි හිතමු මෙන්න මේ B වලදී ප්‍රවේගය හොයන්න යනවා. B වලදී හොයද්දි මොකද කරන්නේ? EA EB සමාන කරනවා. EA EB සමාන කරනවා. මොකද්ද වෙන්නේ? භාගයක් MV වර්ග ධන MGH සමානයි භාගයක් MV වර්ග ධන MGH මෙයා B මෙයා B මෙයා A මෙයා A. දැන් මොකද වෙන්නේ? A වලදී දැන් මෙයා නිකන් වැටෙනවා පල්ලෙහාට. A වලදී ප්‍රවේගයක් නැත. මොකක්ද තියෙන්නේ? උසක්. එතකොට ස්කන්ධ 1යි ගුරුත්ව ත්වරණය 10යි උස 10යි. මෙයා විභව ශූන්‍ය කරලා හිතලා මේ හොඳේ. හරි. මේ දෙන්න අල්ලගද්දි මෙයා විභව ශූන්‍ය කියලා හිතුවා. හරි. එතකොට මේකෙත් පැත්තකින් ලියන්න. B සමානයි V ෂූ කියලා. තේරෙනවද? දෙන්න අල්ලගත්තා. දෙන්න අල්ලගද්දි මේ දුරවල් දාලා නැහැ. මේ දෙන්න අතර උස තමයි වැදගත්. හරි. B කියන එක වෙනවා විභව ශූන්‍ය කියලා ගත්තා. සමානයි. මෙතෙන්දි ප්‍රවේගයක් එනවා 1යි VB වර්ග ධන මෙහා බිඳුවයි. තේරෙනවනේ බිඳුව එක. එතන CI සමානයි VB වර්ග බෙදීම 2යි කලින් උත්තර එනවා. VB සමානයි 14.1 MS ඍණ 1. හරි. ඔන්න ඔය විදිහට ඔය උත්තරේ දාගන්න ඔය විදිහට හිතලා ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මේ දෙන්න ගන්නත් පුළුවන් මෙයාව හොයද්දි. හරිද? මේ දෙන්න ගත්තොත් මෙයා හොයද්දි මතක තියාගන්න මෙතන ප්‍රවේගයක් තියෙනවා. හරිද? එතකොට මෙතනදී ප්‍රවේගයක විභව ශක්තියක දෙකම තියෙනවා. මේ දෙන්න අල්ලගන්න. හැබැයි ඔයාලට මෙතන හොයන්න පුළුවන් කෙලින්ම මෙයාවයි මෙයාවයි අල්ලගෙන. හරි? ඒක තමයි මගේ ලේසි කියලා. මෙතන හොයද්දි කෙලින්ම මෙයාවයි අල්ලගන්න පුළුවන්. මොකද මෙතන උඩ බිඳුවනේ. බාන ටක් ගාලා හොයන්න අනිත් අය. හරි. හදන්න පටන් ගන්නවා. right. හරි. sorry. හරිනේ. දැනෙනවනේ. හරිනේ. දැනෙන්නේ නැද්ද? හරි. ඇහෙන්නවනේ. හරියට. මෙතන ප්‍රවේගය හෙව්වා. දැන් යන්නේ කාටද? D ගාවට. D ගාවට. D ගාවට යන්නේ D. මේකනේ D මට්ටම. එතකොට EA සමානයි ED. ලේසි උඩ මෙක් කෙනා ගත්තාම.
මොකක්ද වෙන්නේ? භාගයක් mv mva වර්ග ධන mgha ධන භාගයක් ධන නෙමෙයි සමානයි භාගයක් mvd වර්ග ධන mghd. හරි. එතකොට ඒ අවස්ථාවේදී විභව ශූන්‍ය වෙන්නේ කවුද? d v ඒ අවස්ථාවේදී D තමයි විභව ශූන්‍ය මට්ටම. එහෙම සලකන්න පුළුවන් කිසි අවුලක්. හරි. පැහැදිලිවම ආරම්භයේ චාලක ශක්තියක් නැහැ. ආරම්භයේ තියෙන්නේ මොකද්ද? විභව ශක්තියක් 10යි. D වලින් නම් එයාට තියෙන මුළු උස කීයද? 10යි 10යි 40යි. 40යි. එතකොට පල්ලෙහාදී අනිවාර්යෙන් චාලක ශක්තියක් තියෙනවා. VD වර්ග ධන මෙහා බිඳුවයි. විභව ශූන්‍යනේ. එතකොට මොකද වෙන්නේ? මෙතන එනවා 400ක්. එතනින් එනවා m කියන්නේ එකක්නේ. එතනින් එනවා VD වර්ගයේ බෙදීම දෙකක්. මෙහා මෙහෙට එනවා 800යි. සමානයි VD වර්ගය. VD වර්ගය කියන්නේ 100යි මුල 8යි. එතකොට VD සමානයි 100යි 8යි වර්ග. කියන්නේ VD සමානයි 10යි මූල 8යි. ඒ කියන්නේ 10යි මූල 8යි කියන ළමයි 4වත් දෙක ගත්තා නේ. 4 එළියට ගත්තොත් 20යි. 4 එළියට ගත්තොත් 20යි. 20යි මූල 2යි. 20යි මූල 2 කියන්නේ 2යි කියන්නේ 14.1යි. ඒතර 28.8යි. 28.2යි. ms ඍණ 1. ඔන්න වැඩි. හරි. වැඩේ පැහැදිලි. ඊළඟ කොටස. EC මට්ටම. EC මට්ටමට මම යනවා. EC EC මට්ටමට මම යනවා. හරි. එතකොට C මට්ටම විභව ශූන්‍ය කියලා සලකනවා. C මට්ටම විභව ශූන්‍ය කියලා සලකනවා. හරි. මේ පැත්තේ C වෙනස් වෙනවා. අනිත් ටික මහා. හරි. C මට්ටම විභව ශූන්‍ය C කියලා සලකලා A වල විස්තර ලිව්වා, B වල C වල විස්තර ලිව්වා. A වල විස්තරي මම දන්නවා දැන් මේ වෙද්දිත් මෙහා බිඳුවයි මෙහා 1 ගුණ කිරීම 10 ගුණ කිරීම දැන් බලන්න ඕනේ. C මට්ටමේ ඉඳන් Aට තියෙන උස. C මට්ටමේ ඉඳන් Aට තියෙන උස කිය 30යි. 30යි. මෙතනදී භාගයක් 1 ගුණ කිරීම EC වර්ග හරියට උච්චාරණය කරන්න නැත්නම් වෙනව කිවි. ධන බිඳුවයි. මෙතනින් එනවා 300යි. එතකොට EC වර්ගයේ බෙදීම 2යි. එතකොට එනවා VC වර්ගය සමානයි 600යි. VC සමානයි 600 ලියන්න පුළුවන් C වරක් 6 නැත්නම් 300 වරක් 2 කියලා ගන්න පුළුවන්. 300ට එනවාට වර්ගමූල කතාවක් නැහැ. එතකොට කවුද හොඳ? 100 වරක් 6 තමයි හොඳ නේ. 100 ගුණ කිරීම 6. එතකොට VC සමානයි 10යි මූල 6. VC සමානයි 10 මූල 6 යගේ 2.24 දුක වේද. මට මතකද 22.4 දුක. මේ වගේ එකක් එන්නේ MS ඍණ 1.
හරි. පැහැදිලි කතාව. හරි. ඔන්න ඔච්චරයි ශක්ති සංස්කෘතිය. ඕක තමයි දාන්න කියලා දෙන්නේ. මේ වාර්ගයේ ඊට පස්සේ වක් වෙලා එන්න පුළුවන්, ත්‍රිකෝණ හැඩයට එන්න පුළුවන්, මොනවා තිබ්බත් මාර්ගයේ රළු නැත්තම් මොකද වෙන්නේ? තුඹට නම් ওই වැඩේ දාන්න පුළුවන්. රළු නම් මොකද වෙන්නේ? නිකම නිකන්නකො මෙතෙන්ට රළු මාර්ගයක් තිබ්බා කියන්නේ. එතකොට මේකට ගෙවිච්ච ශක්තිය ඒගොල්ලෝ දෙනවා. මෙන්න මේ රළු මාර්ගයේ මෙච්චරක් ගෙවුණා. ඒතර මොකද කරන්නේ? ඒක අපි වෙනම කතා කරමු. හරි. රළු කතාවත් එක්ක වෙනම තියෙන කොටසක්. හරි. ඔච්චරයි ශක්ති සංස්කෘතිය. මොකද හිතන්නේ ශක්ති සංස්කෘතිය ගැන? කියන්න බලන්න. කාටද මොකද? අනිත්‍යයට වඩා අමාරුද ලේසිද? වක් නැහැ කියනවනේ. හරි. නෑ කොහොමද අවුලක් නැහැ. මේම ගානක් දෙන්න හදාගෙන ඉන්න. පහත ස්කන්ධය පහත ස්කන්ධය පහත ස්කන්ධය පහත ස්කන්ධය පහත ස්කන්ධය විවිධ මට්ටම් වලදී ලබා ගන්නා ප්‍රවේග සොයන්න. විවිධ මට්ටම් වලදී ලබා ගන්නා ප්‍රවේග සොයන්න. ගෙදරින් හදාගෙන. තලයේ සුමටයි ඈ. හරි. හර්ෂණී පුතේ කප්පි ගණන් හදන්න. මොකද F සමාන m වල භාවිතයට එන්න ඕනේ. හරි. මම දැන් රෙකෝඩින් එකත් කට්ටිය බලන්නේ නැති නිසා කප්පි ගණන් හදන්න F සමාන m දැනගෙන ඉන්න බෑ. කප්පි කියන්නේ මෙහෙම කරද්දි කප්පි ගණන් හදන්න බෑ. අපි ඊළඟ දවසේ කප්පි ගණන් ටික ඉවර කරමු. මොකද මේකේ රළු කොටසකුත් තියෙනවා. ඊළඟ දවසේ කප්පි ටික ඉවරයි. හරි. ඒකයි මම කප්පි ටිකට ගියේ නැත්තේ අද. හරි. ඔච්චර තමයි තියෙන්නේ 200 ms ශ්‍රේණිය යනවා 10 කිලෝග්‍රෑම් මට්ටම් වල උසවල් 10යි. ඉතින් එහෙනම් අදට අපේ කොටස් ටික මෙතනින් නිමාවටපත් වෙනවා. අසාසිරිය වහන්සේ ස්තුතියි. හරි. ඔන්න වැඩේ ඉවරයි. ගාන හදාගෙන ඉන්න කට්ටිය. අපල සිකුරාදා සුපුරුදු බව දිනවා අපි බලමු එක්ස්ට්‍රා එකක් දාගන්න පුළුවන් වුණොත් හොඳයි තමයි. හරි. එහෙනම් good night හැමෝටම.